අපි අද ඇවිල්ලා ඉන්නේ අම්පාරට. අපි අම්පාරට ආවේ මගේ අප්පච්චි කලින් ඉගෙන ගත්ත ඉස්කෝලේට සංගීත බාර ටිකක් බෙදලා දෙන්න. ඉතින් මම හම්බෙන් ආපු ගමනේ මට හම්බෙන් අයියා කෙනෙක් හම්බුණා. මේ අයියාට හොඳට බටනලාව ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මට හිතුණා ලයික්ලි නේටිව් නාලිකාවත් එක්ක ඉන්න ඔයාලට මේ අයියාව හඳුන්වලා දෙන්න. ඉතින් අයියාගේ නම මොකද්ද? යසිත් රශ්මික. අයියා ඉගෙන ගන්න පාසල? මම පොළොවත්ත ජාතික පාසල. වයස කීයද? දැන් 16 අවුරුදු. ඉතින් අයියාට මෙච්චර හොඳට බටනාව ප්ලේ කරන්න කවුද උදව් කරන්නේ? එහෙම නැත්නම් අයියා සෙල්ෆ් ස්ටඩි කරනවද කොහොමද ඒක ප්‍රැක්ටිස් වෙන්නේ? ඉස්සෙල්ලාම උගන්වන්න ඕනකම තිබ්බේ තාත්තට. පස්සේ තාත්තා තමයි ඉන්දු ටීචර් ගාවට දැම්මේ. ඉන්දුමති ටීචර් ගාවට. පස්සේ ඒ ටීචර්ගෙන් ආරි රත්න සර් ගාවට. පස්සේ තමයි කියන්නට ආවේ. ඉතින් අයියාට පුළුවන් බටනලාව විතරක් ප්ලේ කරන්න නැත්නම් තව ඉන්ස්ට්‍රුමන්ට්ස් ප්ලේ කරන්න පුළුවන්ද? බටනලාව පුළුවන්. ගිටාර් එක ටිකක් පුළුවන්. කීබෝඩ් පුළුවන්. ඉතින් ලයික්ලි නේටිව් නාලිකාවත් එක්ක ඉන්න ඔයාලට ආස ඇති මේ අයියාගෙන් පොඩි ගීතයක් රස විඳින්න. ඉතින් අයියට පුළුවන් දෙකක් ගහලා පෙන්නන්න ගීතය. හරි. ඉතින් අයියා මෙච්චර හොඳට ප්ලේ කරනවා. අයියා සමස්ත ලංකා පළාත් තරඟ වලට සහභාගී වෙලා තියෙනවද? මොනවාද ඒ තරඟ? පළාත් දිස්ත්‍රික් සමස්ත ලංකාව. ඒ වගේ මොන ප්ලේස් ද අයියා රිසීව් කරේ? දිස්ත්‍රික් එක අරන් තිනවා, පළාත් එක අරන් තිනවා, සමස්ත ලංකා 3 අරන්. ඇත්තටම අපි සුබ පතනවා. ඉතින් අයියට මොනවාද තව මේ ප්ලේ කරන්න පුළුවන් සින්දු? එක එක පුළුවන්. අපි ප්ලේ කරමුද බලන්න? අයියට තව මොනවාද ප්ලේ කරන්න පුළුවන් සින්දු? මට ගීත කීපයක් ප්ලේ කරන්න පුළුවන්. මේ තව සින්දු.
වාව් ඇත්තටම ඒ අයියා නියමටම ප්ලේ කරනවා. අයියට තව සින්දුවක් ප්ලේ කරන්න පුළුවන්. අපි ඒකත් අහලා බලමු. වාව් ඇත්තටම නියමයි අයියා ඒක නියමටම ප්ලේ කරනවා. ඉතින් අපි හැමෝටම හම්බෙන් තමයි දක්ෂය මුණ ගැහෙන්නේ. ඉතින් මේ අයියාට ඉදිරි අනාගතයේ සුබ ප්‍රාර්ථනා කරනවා. good luck. good luck අයියා.